ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඉකුත් වසරේ දෙසැම්බර් 2 වෙනිදා P628 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් බාර දුන්නා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි පිහිටි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගනයේදී. ඒ අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහින්ද සමරසිංහ මහතා, P628 නෞකාවේ නම් කළ අනදෙන නිලධාරී කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. 2025 වසරේ දෙසැම්බර් 2 වෙනිදා සිට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට නිල වශයෙන්ම අයත් වූ මෙම නෞකාවේ ප්‍රධාන කුඹගසෙහි ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලැබුවා. දිගින් මීටර් 64ක් වන මෙම නෞකාවට එක්වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 6000ක තුරක් ආවරණය වන පරිදි ආවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාව පවතිනවා. විශේෂිත මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි නවීන තාක්ෂණික උපාංග සහ පහසුකම් වලින් සමන්විත මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ වකවානුවේ එරට මුහුදු කලාපයේ සිදු වූ මද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් 7 ගුණයක් විශාල මෙරටට අනන්‍ය ආර්ථික කලාපයෙහි ඇති සාගර සම්පත් ආරක්ෂා කිරීම, සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්, නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම, ඉන්දියන් සාගරයේ ඔස්සේ ඇති නාවික ගමන් මාර්ග සඳහා ආරක්ෂාව සැපයීම ඇතුළු සාගර කලාපය ඔස්සේ සිදු කරන ආර්ථික කටයුතු සුරක්ෂිතව සිදු කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම නෞකාව කාර්යක්ෂමව යොදා ගැනීම නාවික හමුදාවේ ප්‍රධාන අපේක්ෂාව වී තිබෙනවා. ඒ අනුව ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් මෙරටට භාර දුන් P628 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතාවයන්ට උචිත පරිදි නවීකරණය කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාස 20 වෙනිදා එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකා අංගනයේ සිට ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබෙනවා. ආරම්භක ස්ථානයේ සිට ඇට්ලාන්ටික් සාගරය, පැනමා එළ මාර්ගය ඔස්සේ පැසිෆික් සාගරය සහ මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියානු සාගරය හරහා නාවික සැතපුම් 14775ක දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව මෙම නෞකාව දින 77කට පසුව 2026 මැයි මාස 8 වෙනිදා ත්‍රිකුණාමල වරාය වෙත ළඟා වීමට නියමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් සිදු කළ දීර්ඝතම මුහුදු ගමන සහ පැනමා එළ මාර්ගය ඔස්සේ ගමන් කළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සනිටුහන් වෙනවා. සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා පෞල්කාරීත්වයේ ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් සිව්වන නෞකාව ලෙස මෙම නෞකාව හඳුනාගත හැකියි. මීට පෙර අවස්ථා 3කදී P621 සමුදුර නෞකාව, P626 ගජබාහු නෞකාව සහ P627 විජයබාහු යන නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. සමුද්‍රීය ආරක්ෂාව සවිමත් කරමින් ස්ථාවර සාගර කලාපයක් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය වඩාත් තීව්‍ර කර ගැනීම සඳහා මෙම නෞකාව සුවිශේෂී වනවා.